චාරුත් වෙලවට ආදරේ කියලා දෙයිතන්නේ. ඔව්. රස්සාවක් නැතුව පවුලක් නඩත්තු කරන්නේ කොහොමද? මං ක්ලබ් එකට ප්ලේ කරනවා. අපි චාරුගේ කැමැත්තට ඉඩ දීලා ඉන්නේ. එයාම තමයි අතුලට කැමති වුනේ. එයාගේම කැමැත්තට තමයි රෙජිස්ට්‍රේෂන් එක කළේ. එහෙම කළේ ගෙදරින් කියපු නිසා. අපි නෑ. අපේ කිසිම බලපෑමක් නෑ. මට යන්න තු ජීවත් වෙන්න බෑ. මට ඒකට උත්තර දෙන්න බෑ. දැන් එයාට කරදර කරන්න එපා. මම චාරුට කතා කරලා බලන්න. එයා කැමති නම් අපිත් ආයේ ගැන කල්පනා කරලා බලන්න. මේ ළමයා මොකද නම කිව්වේ? අසංග. අසංග ඇවිල්ලා කෙලින්ම මාත් එක්ක මේක ගැන කතා කරපු ගැන මම සන්තෝෂයි. හැබැයි එයා ඔයාට අකමැති නම් ඔයා ආයෙත් කරදර කරන්න එපා. කමන්නේ. මම අස්කල දාන්නම්. sorry. විජේදාස මේක අස්කල දාන්න. කොහොමද බින්දුනේ? බින්දුනේ නැහැ. බින්දා. කවුද? අසංග කියන්නේ කවුද? පුතා කොමිනේ ඉන්නවද ගෙදර? ඇයි මහත්තයෝ? එන්න කියන මිනිහට. තමුන් ප්‍රොෆෙසර් ඇල්ලපල හම්බෙන්න එයා ඉන්න තැනට ගියාද? ඔව්. තමුන්ට විරුද්ධ පොලිසිය පැමිණිල්ලක් තියෙනවා. තමුන් එතෙන්ට ගිහිල්ලා එතුමාට අසභ්‍ය වචනෙන් බැන වැදිලා තියෙනවා. මම? නැතුව අපිද? ඒ විතරක් නෙමෙයි. මේ මාත්‍යාර මරණ තරජනෙල්ල කළා. මේ සුළු තිබ්බ වීදුරුකුත් බෙදලා තියෙනවා. ඇත්තද පුතේ? අපි යන් පොලිසියට. මගේ දරුවා එහෙම දෙයක් කරන්නේ නැහැ. මං කලිසමක් දාගෙන එන්න. අනේ පුතේ මම වරදක් කළා නෑ මේ බය නැතුව ඉන්න. මං ගිහින් බලලා එන්න.
මාත්‍යාට මට බඩගින්නේ. දෙන්නම කමු. මට බඩගිනි නෑ. මාවත් අල්ලගෙන ආවනේ පාර නිදාගත්තයි කියලා. නීති හදන අය නීති හදලා සතුටු වෙනවා. ඒගොල්ලොම නීති කඩලා ඊටත් වඩා සතුටු වෙනවා. කවුද අසංග? එනවා. මං හිතුවේ නෑ ඇල්ලේපොළ මේ තරම්ම නරක මිනිස්සෙක් කියලා. මොකටද ඔයාව හම්බ වෙන්න ගියේ? වාහනේ පොඩ නවත්තන්න. ඇයි? මට ටිකක් තනියෙන් ඉන්න ඕනේ. උඹට මොකද වෙලා තියෙන්නේ? මට යන්න නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් යමන් ගෙදර දෙන්න එක්කෙනෙක් මැරෙන්න වෙනවා. මට යාව වෙන කෙනෙක්ට අයිති වෙනව බලන් ඉන්න බෑ. එක්කෙනෙක් මැරුණම හරි. ඔව්. පිස්සු නැතුව හිටපන්. බං ගෑනු පිරිමි අවුරුදු 20ක් 25ක් හදාගත්ත අම්මා තාත්තා දාලා ගිහින් ජීවත් වෙනවා. මේක වෙනස්. මොකද්ද වෙනස? හැංගීම් වලට වහලෙන්න නැතුව වැඩ කරපන්. ඔළුව පාවිච්චි කරලා තීරණ ගනි. අප්පච්චිත් එක්ක එකතු වෙලා කළේ හොඳ වැඩක් කියලාද හිතන්නේ? ඒක කලේ මම නෙමෙයි. අප්පච්චිට ඔය වගේ අදහස් පහළ වෙන්නේ මං ඒක කළේ ඔයා වෙනුවෙන්. මං වෙනුවෙන්? ඔච්චරම හිතර දුනා නම් එමිනිහා බැඳගන්න තිබුණේ. අක්කා වගේ. අක්කා හැම නොකර හිටියනම් මට ඒක කරන්න තිබ්බා. තාමත් ඌ ගැනද හිතන්නේ? මං හිතන්නේ හිත ඔයයි අප්පච්චි මට එමෙ හිතන්න ඉඩ හදලා දෙනවා. මං අමාරුවෙන් අමතක කරන්න හදන අතීතේ ආයෙත් මට මතක් කරලා දෙනවා.
මං හෙට උදේම යනවා. ලෑස්ති වෙන්න. මං හෙට යන්නේ ඇයි? මං හෙට යන්නේ එච්චරයි. මං ආයෙ එහෙම කරන්නේ නැහැ. දැන් හොඳට මේ වගේ කේන්ති නෙවා ගන්න. ඔයා හිතන්නේ මං ඔයාට ආදරේ නැහැ කියලාද? එහෙමද ඔයා හිතන්නේ? මට උදව් කරන්න. මගේ හිත හදාගන්න. මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැහැ. මං එහෙම හිතන්නේ. මට ආදරයක් ඔයා ගැන ඇති වුණේ ඔයා අපේ ගෙදර ආව දවසේ. මුලින්ම ආව දැක්ක දවසේමයි. එයා කීම තාමත් එහෙමමයි. එයා ඉන්නේ දුකෙන්. ඊටත් වඩා කේන්තියෙන්. ඇයි? ඔයා කළ වැඩේට. මම ඉතින් එහෙම කළේ එයාගේ ආරක්ෂාවට. ඒ ළමයා පිස්සු වැටිලා වගේ ඉන්නේ. මිනිස්සු ආදරෙන් පිස්සු වැටුනහම මිනිස්සු දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඒත් මේකෙන් උනේ ඒ පිස්සුව කේන්තියක් කරපුවා කියලා වට හිතෙන්නේ නැද්ද? හරි. මට ඒක නොකර ඉන්නයි තිබුණේ. ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න. ඔයා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. පොඩ්ඩක් මටත් ඉඩ දෙනවද මහත්තයෝ? මහත්තයාට ඔය කණ්ණාඩි කුට්ටම හොඳට ගැලපෙනවා. සමහරු කියනවා මහත්තයා පාට කණ්ණාඩි දාගෙන බලපුවාම ලෝකේ පාටින් පේනවා කියලා. පාට කණ්ණාඩිය නෙමෙයි. ඔය කණ්ණාඩි දැම්මත් ලෝකෙ වෙනස් වෙලා පේන්න පුළුවන්. අපි හැමෝගෙම ඇස්වල තියෙන ආබාධ එක සමාන නැහැ. මහත්තයාගේ ඇහි ආබාධයට දාන කණ්ණාඩිය මම දැම්මොත් සමහර විට මට මොකුත්ම නොපෙනී යන්න පුළුවන්. මහත්තයාගේ ගෑනු ළමයා නම් එනවා වගේ නේද?
අර කාර් එක පස්සේ යන්න. මගේ යාළුවෙක් ඉන්නවා. Excuse me, sir. බියර් එකක් ගේ. මොන જાතියද? ඔයා කැමති જાතියක් ගේ. කූල්ද? ඔයා කැමති කූල් බියර් නම් ගේ. කන්න? මම රැට කන්නේ නැහැ. මල්ලි. අතන පාටියද? ඔව් කැම්පස් එකේ ලෙක්චර්ස්ලා. ඒගොල්ලෝ නිතරම මෙහෙ එනවා. මගේ හිතේ අද අර නෝනාගේ උපන්දින. මම දන්නවා. මාත් ඒ නෝනාව දන්නවද? ඒ නෝනාගේ මහත්තයාද? ඔව්. ඒගොල්ලෝ අද මෙහෙ නවතී. කරදරයක් වෙන එකක් නැහැනේ. නෑ මං කිව්වේ එයාලා සින්දු කියන්න ගන්නේ දන්නේ නැහැ. මං ආස නැහැ බීලා සින්දු කියන අයට. නෑ නෑ. ඒගොල්ලෝ එහෙම අය නෙමෙයි. හරි.